ගොම්මන් වෙලාවට තනියම එළියට යන්න එපාමයි පුතේ. කොණ්ඩේ කඩාගෙන ලිඳ ළඟට යන්න එපා. කළු කුමාරයාගේ ඇහැ වැටුනොත් උඹ මේ ආත්මෙදී කාටවත් බේරගන්න බැරි වෙයි. ලංකාවේ ගැමි සමාජයේ අඩටත් අතිශය බියකරු සහ අද්භූත සෙවණැල්ලක් තමයි කළු කුමාරයා කියන්නේ. තරුණ ලස්සන ගෑනු ළමයි විතරක් හොයාගෙන එන රෑ 12 සහ ගොම්මන් වෙලාවට පාරු පාරවල් ලිං අසල සැරිසරන මේ බිහිසුණු ආත්මය දිෂ්ටි හෙළු එකම එක තරුණියකටවත් ලේසියෙන් බේරගන්න හම්බෙලා නෑ. අද අපි කියන්න යන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ඈත පිටිසර ගමක සිද්ධ වුණ ඇඟ කිලි පොලා යන කළු කුමාර දිෂ්ටියේ බැල්ම හෙළු සත්‍ය කතාවක්. මේක සිද්ධ වෙන්නේ රත්නපුර පැත්තේ තියෙන පාළු වතුයායක් ආශ්‍රිතව. ගමක සඳමාලි කියන ලස්සන දිග කොණ්ඩයක් තියෙන අවුරුදු 19ක තරුණ ගෑණු ළමයෙක් හිටියා. සඳමාලි නිතරම හවස් වෙලාවට ගේ පිටිපස්සේ තියෙන පාළු ලිං ළඟට ගිහින් කොණ්ඩේ පීරන්න පුරුදු වෙලා හිටියා. ගෙදර වැඩිහිටියන් කොච්චර කිව්වත් සඳමාලි නම් ඒව ගණන් ගත්තේ නෑ. ගෙදර වැඩිහිටියෝ කිව්වා දෙන්න යන්න එපා මෙන්න මෙහෙම වෙයි කියලා. කිසිම දෙයක් කනකට ගන්න නැතුව නිකන් hina වෙලා පැත්තකට වෙලා හිටියා. එක දවසක් එදා හරියටම පොය දවසක්. මහ රෑ 12ට විතර මුළු ගමම නිශ්ශබ්දව වෙලාවක එක පාරටම සඳමාලි ඇහැරුණා. ඇයට දැනුනේ ඇගේ පිටිපස්සේ ඉඳගෙන අර මං කිව්වනේ පාළු වෙලාවක තමයි මූ එන්නේ කියලා. එයාට දැනුණා ඇයගේ ගේ පිටිපස්සේ ඉඳන් තමන්ගේ නම කියලා ඉතා මිහිරි හඬින් කතා කරනවා වගේ. කවුද කතා කරන්නේ කියලා ඇයට හරියට තේරුනේ නෑ. ඒත් මිහිරි හඬක්. හරියට මෝහනය වුණා වගේ සඳමාලි කාටවත් කියන්නේ නැතුව සාලේ දොර ඇරගෙන ගේ පිටිපස්සේ තියෙන එයා කොණ්ඩේ පීරන ලිඳ ළඟට ගියා. මුළු පරිසරයම නිශ්ශබ්දයි. හඳ එළිය කෙලින්ම වැටලා තිබුණේ අර මම කියපු පාළු ලිඳ උඩට. සඳමාලි ලිඳ ළඟට යද්දිම ඇය දැක්කා ලිඳ අයිනේ ඉන්නවා පට්ට උස තද කළු පාට සිරුරක් තියෙන ඇස් දෙක රතුම රතු පාටින් දිලිසෙන අද්භූත මිනිහෙක්. ඔහු ඇය දෙස බලාගෙන බියකරු හිනාවක් දැම්මේ සඳමාලිගේ ඇඟිල්ලේ වතුර කරමින්. සඳමාලි කෑ ගහන්න හැදුවා. ඒත් උගුරෙන් සද්ද එන්නේ නෑ. ඒක ඔයාලටත් මම හිතන්නේ බය වුණ වෙලාවට වෙලා ඇති. ඇය එතනම ඇදගෙන වැටුණා සිහිය නැතුව. පහුවදා උදේ සඳමාලි වැටිලා ඉන්නවා දැක්කා ගෙදර අය ඉඳ ගාව. ඊට පස්සේ ගෙදර අය සඳමාලිව ගේ ඇතුළට ගත්තා. එදායින් පස්සේ සඳමාලි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා. ඇය කාමරයට වෙලා පාළු අඳුරේ ඉන්න ගත්තා. කෑම බීම ප්‍රතික්ෂේප කළා. සමහර දවස්වලට මහ රෑ 12 ලං වෙද්දී ඇය අද්භූත විදියට hina වෙන්න ගත්තා. කාටද වඳින්නත් ගත්තා. තවත් දවස්වලට දත් මිටි කමින් කෑ ගහන්න ගත්තා. ගමේ අය කිව්වේ එකම එක කතාවයි. සඳමාලි කළු කුමාරයාට වැහිලා. කළු කුමාරයා සඳමාලිට බැල්ම දාලා මිනිලේ ඉල්ලනවා කියලා. දිනෙන් දින සඳමාලි කෙට්ටු වෙලා ඇස් වටේ කළු වෙලා හරියට පණ තියෙන මලමිනියක් වගේ වුණා. ඇඟ පුරාම තැළුණු පාරවල් සහ නියපොතු පාරවල් මතුවෙන්න ගත්තා. හරියටම කවුරු හරි එයාට රැට වද දෙනවා වගේ. අන්තිමේදී ඇයව බේරගන්න ගෙදර අය ගමේ හිටපු දක්ෂතම කට්ටඩිය ලවා කළු යක්ෂ තොයිලය ලෑස්ති කළා. මහ රෑ යාමයේ පන්දම් මෙලි මැද බෙර සද්ද අස්සින්
තොයිලේ පටන් ගත්තා. කට්ටඩියා මන්තර මතුරලා අතුරුදහන් කරද්දී සඳමාලි එකපාරටම පිරිමි 5 දෙනෙක්ටත් එල්ල කරන්න බැරි ශක්තියක් අරගෙන කෑ ගැහුවා. ඌ මගේ මූව මරන් මිසක් මම යන්නේ. ඇය අත්භූත පිරිමි හඬකින් මොර දුන්නා. මහ දරුණු සටනකට පස්සේ කට්ටඩියා මන්තර බලයෙන් කළු කුමාරයාගේ දිෂ්ටිය ඊගස් කුරේට බන්ධනය කළා. ඊට පස්සේ තමයි සඳමාලිට සිහිය ආවේ. හැබැයි ඒ වෙද්දී ඇගේ සිරුරට වෙලා තිබ්බ හානිය ඇයව සුවපත් වෙන්න මාස ගාණක් ගියා කියලා ගම්මු කියනවා. ලංකාවේ අදටත් ඈත ගම්වල මෙවැනි සිදුවීම් ඕන තරම් අහන්න ලැබෙනවා. කළු කුමාරයා කියන්නේ නිකම් කතාවක්ද නැත්තම් ඇත්තටම තරුණියන් පිටුපස හඹා එන බියකරු යක්ෂයෙක්ද? ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට එන කතා මීට වඩා දරුණු කතා. එහෙනම් අද අපි යනවා. හෙට හම්බෙමු. like කරලා කමෙන්ට් කරන්න. සුබ රාත්‍රියක්.